හැමෝම සාදරයෙන් පිළිගන්නවා General Power Electric YouTube channel එකට. අද අපි අරගෙන ඉන්නේ panel board distribution box වගේ ඒකකවලට ගැලපෙන multi range 2NO2NC analog timer එකක්. මේ තමයි H3CR A8. මේ timer එක ක්‍රියාත්මක කරවන්න අපිට අවශ්‍ය වෙනවා pin 8ක relay base එකක්. ඊගවට timer එකේ signal එක අරගෙන ඔයාගේ load එක control කරන්න ගැලපෙන ආකාරයක contactor එකක් හෝ relay එකක්. මේ contactor එක වෙනුවට අපි අරගෙන තියෙන්නේ indicator light දෙකක් මේ අවස්ථාවේදී. සහ අවම වෝල්ට් 24 DC power supply එකක්. අද වීඩියෝ එකේ ආදර්ශනයට අපි ගන්න මේ SMPS power supply unit එකත් වෝල්ට් 12 24 පරිමාණයට ඇම්පියර් 2.5 සිට 20.8 දක්වා ධාරිතාවලින් ලබා ගන්න පුළුවන්. output voltage fine tune කරන්න adjustment knob එකකුත් ඒ වගේම මේ power supply එකේ high current version වලදී parallel DC output terminal දෙකක් හෝ තුන බැගිනුත් දැක බලා ගන්න පුළුවන්. අපි timer එකේ wire connection එක පැත්තට හැරුණොත් अंक 7 टर्मिनल එකට DC සප්ලයි එකේ ධන අග්‍රයත් अंक 2 टर्मिनल එකට ඍණ අග්‍රයත් සම්බන්ධ කරන්න ඕනේ. අපි ටයිමර් එකට පවර් සප්ලයි දෙන මේ 2 සහ 7 පින් ඇරුණාම ඉදිරි පින් ටික විහිදලා යන්නේ මේ ටයිමර් එකෙන් කන්ට්‍රෝල් වෙන SPDT ස්විච් දෙකට. ටයිමර් එකේ ෆ්‍රන්ට් පැනල් එකේ අපිට දැක බලා ගන්න පුළුවන් මේන් ටයිම් ඩයල් එක. එතනින් එහාට ගියාම ඔපරේෂන් මෝඩ් සිලෙක්ටර්, ටයිම් යුනිට් සිලෙක්ටර්, ටයිම් රේන්ජ් සිලෙක්ටර්, රිලේ ස්ටේටස් ඉන්ඩිකේටර් සහ පවර් ඉන්ඩිකේටර් කියන කොටස් පහ. අවම තප්පර 0.5ක ඉඳලා උපරිම පැය 300ක් දක්වා මේ ටයිමර් එක සෙට් කරන්න පුළුවන්. ඇත්තටම තප්පර 0.2කටත් වඩා කුඩා සයිකල් ටයිම් එකක් එනකම් මේ ටයිමර් එක සීරුමාරු කරන්න පුළුවන්. නමුත් ආරක්ෂක හේතුන් මත අපි නිර්දේශ කරන්නේ තප්පර 0.5ට අඩුවෙන් මේක සෙට් කරන්න එපා කියලා. ඉතින් අපි මුලින්ම යමු මේ ඉහළ දකුණේ තියෙන මෝඩ් සිලෙක්ට් එකට. අපිට A, E, B2 සහ J කියලා මෝඩ්ස් 4ක් ලැබෙනවා. A කියන ඔප්ෂන් එකෙන් අපිට ලැබෙන්නේ on delay timing එකක්. B2 ඔප්ෂන් එකෙන් අපිට ලැබෙන්නේ equal on off timing එකක්. අපිට බලා ගන්න පුළුවන් කොළ පාට power indicator එක තප්පර ගණනවා වගේ blink වෙන අතරතුරේදී රතු පාට out indicator එකෙන් තමයි relay එකේ on state එකත් energize state එක පෙන්නුම් කරන්න. E සහ J modes වලට යන්න කලින් පහළ වමේ තියෙන time range knob එක මම සීරුමාරු කරනවා ටිකක් වැඩි කාලාන්තරයක් ලබා ගන්න. range knob එකෙත් range option 4ක් අපිට දැක බලා ගන්න පුළුවන්. පළමුවෙන්නේ උපරිම ඒකක 1.2කුත්, දෙවෙනිදී 3කුත්, තුන්වෙන්නේ 12කුත්, හතරවෙනි එකේ 30කුත් බෙදලා දීලා තියෙනවා. මම වෙන් කරනවා තප්පර 5ක්. අරගෙන අපි යමු ඊළඟ E mode එකට. E option එකේ අපිට ලැබෙන්නේ interval timing එකක්. ඒ කියන්නේ මෙතනදී අපි set කරන වෙලාව ඇතුළත විතරක් on වෙලා ඉතිරි හරිය off වෙලාම තියෙනවා. අවසාන වශයෙන් මේ තියෙන J option එකේදී අපිට ලැබෙන්නේ one shot pulse mode එකක්. මේ one shot pulse එකේදී සිද්ධ වෙන්නේ අපි set කරපු time එක වෙනකන් off වෙලා ඉඳලා තප්පරයකට ආසන්න තනි pulse එකක් දෙන එක විතරයි. එතනින් එහාට ගිහින් අපි අන්තිමට යමු වෙන්නේ පහළ දකුණේ තියෙන time unit knob එකට. මෙතන තප්පර, මිනිත්තු සහ පැය වගේම පැය 10 කොටස් කියන ඔප්ෂන් එකකුත් තියෙනවා. ඉතින් කැමති අතකට බර වැඩ ටයිම් කරන්නත්, පැනල් බෝඩ් ඇතුලේ ටයිමින් සිග්නල් දෙන්නත් හොඳ තේරීමක් විදිහට නම් කරන්න පුළුවන් මේ H3CR A8 ටයිමර් එක. එහෙම නැත්නම් LED driving, research project prototype, precision mechatronic application, එහෙමත් නැත්නම් සාමාන්‍ය බැටරි වලින් කරන DC වැඩවලට හොඳ බලශක්ති පිළියමක් කරගන්න පුළුවන් වෙන මේ SMPS power supply කැමති ආකාරයකට තෝරගන්න එන්න අපේ generalpower.lk වෙබ් අඩවියට.